Welcome to our YouTube channel. අන්න ඉතින් අපි අද ඔයාව එක්කගෙන යන්නේ මාලිගාතැන්න රජමහා විහාරය බලන්න. මේක තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුරවිල කියන ගමේ. ඉතින් නුවර පාර යනවා නම් මිරිස්සොත්තින් හැරිලා කිලෝමීටර් 7මාරක් විතර ගියාට පස්සේ ඔයාලට මේ පන්සල ළඟා වෙන්න පුළුවන්. ඔව් මේ පන්සලේ තියෙන විශේෂත්වයක් තමයි මේක ඓතිහාසික ආගමික පුරාවිද්‍යාත්මක වගේම ස්වභාවික වශයෙන්ද වටිනා භූමියක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් අපි මේ ගමන ගියේ පොය දවසක හින්දා අපිට දන්සලක් හම්බුණා. ඒ වගේම කඩවලුත් විශාල ප්‍රමාණයක් තිබුණා. ඔව් ඔයාලට දැන් ඔය පේන්නේ විහාර මන්දිරය. එතකොට මේකේ විශේෂත්වය තමයි විශාල ගල් ලෙනක් ඇතුළේ තමයි මේ විහාර මන්දිරයයි ධර්මශාලාවයි පිහිටලා තියෙන්නේ. මේ ධර්මශාලාවේ උපාසකයන්ට 300කට 400කට විතර සිල් ගන්න පුළුවන් එකවර විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඔව් අපි ගියෙත් පොය දවසක හින්දා උපාසකයන්ට ගොඩක් ඒ ධර්මශාලාව ඇතුලේ හිටියා. ඒකින්ද අපි වීඩියෝ කරන්න ගියේ නෑ එතන. මේ පන්සල තව පහත මාලය සහ උඩමළුව විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ පහත මාලයට බෝධීන් වහන්සේ විහාර මන්දිරය සහ චෛත්‍යය අයිති වෙනවා. ඉතින් මේ පන්සලේ තියෙන මේ චෛත්‍යයට විශේෂ නමක් කියනවා. මේකට කියනවා ආකාශ චෛත්‍ය කියලා. ඒකට හේතුව තමයි මේක බෝධීන් වහන්සේටත් විහාර මන්දිරයටත් වඩා ඉහළින් පිහිටලා තියෙන නිසා. ඉතින් පහළ මළුවේ මෙන්න මේ වගේ ලෙන් කීපයක්ම බලා ගන්න පුළුවන්. මං හිතන්නේ මේ මුළු පන්සලේම ලෙන් විශාල ප්‍රමාණයක් අපිට බලන්න පුළුවන්. ඔව් ගොඩක් ලෙන් තියෙනවා. අනිත් එක දැනට හාමුදුරුවරු වැඩ ඉන්නෙත් ඒ වගේ ලෙන්වල හදපු කුටි ඇතුලේ. ඔව් මෙන්න මෙතනින් තමයි අපි උඩමළුවට පිවිසෙන්නේ. ඉතින් මේ උඩමළුවට යන ගමන ගැන කිව්වොත් ඒක එච්චරම ලේසිත් නෑ නේද? ඔව් ටිකක් පඩි තියෙනවා. සමහර තැන්වල පඩි නැති තැනුත් තියෙනවා. ඒ වුණාට අපි අර පොය දවසේ ගියපු හින්දා ටිකක් කඩවල් හැමත් තිබුණ හින්දා අපිට ලොකු මහන්සියක් නැතුව අපි මේ ගමන ගියා. මේ පන්සලේ විශේෂත්වය මම කිව්වේ නැහැනේ. ඉතින් මේ පන්සලේ විශේෂත්වය තමයි මේකට දළදා වහන්සේ දෙවරක්ම රැකවරණය ලැබුව ස්ථානයක් විදිහට තමයි නම් කරන්නේ. ඒ වගේම වලගම්බා රජුත් මුගලන් රජුත් ආරක්ෂාව දුන් පැරණිම පන්සලක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඔව් මේ පන්සලේ තව විශේෂත්වයක් වෙන්නේ මෙන්න මේ දෙගල් දොරුව. ඔව් මේ දෙගල් දොරුව කියන එක මේක මේ ස්වභාවිකව තමයි මේ ගල දෙකට බෙදලා හැදිලා තියෙන්නේ. ඉතින් මේක දකුණු ආසියාවේ විශාලතම දෙගල් දොරුව විදිහටත් නම් කරලා තියෙනවා. ඔව් මේක මුරකපොල්ලක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ උඩමළුවේදී පේන ලස්සන view එක. ඉතින් මෙන්න මේ විදිහේ ලස්සන view එකක් තමයි අපිට උඩමළුවේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ උඩමළුවේ ලස්සන පොකුණක්, චෛත්‍ය, බෝධීන් වහන්සේ සහ බුදු පිළිම වහන්සේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්න භූමිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 850ක් උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ ඉන්න තැනට කොළඹ, ලංකාවේ මුහුදු තීරය, ශ්‍රී බාදස්ථානය වගේ තැන් පේනවා කියලා තමයි කියන්නේ. අපි ගියපු දවසේ නම් එච්චරම ක්ලියර් view එකක් තිබුණේ නැහැ. ඉතින් මේ මාලිගාතැන්න කියන නම හැදුන විදිය කියනවා නම් අපි මේ ඉන්න ප්‍රදේශයේ මුලින්ම තිබිලා තියෙන්නේ විශාල වලක් විදියට. එතකොට මේ වල පස්ගම්මන කියන ගමින් පස් ගෙනල්ලා තැනිතලාවක් විදියට ගොඩ කරලා එතන පොඩි මාලිගාවක් හදලා ඒ තුල තමයි දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ. ඒකින්ද තමයි මෙතනට මාලිගා තැන්න කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අවට ගම් ගැනත් පොඩි විස්තරයක් තියෙනවා. ඔව් ඉතින් මේ දළදා වහන්සේ ආරක්ෂා කරගන්න මේ අවට ගම්වාසීන් ගොඩක් අපකප වෙලා තියෙනවා. ඒ පස්ගම්මන කියන ගමෙන් පස් සැපුවා වගේම බුත්පිටිය කියන ගමෙන් දළදා වහන්සේට වේල් දෙක සඳහාම බත්ද, මල්ලතු හිරිපිටිය කියන ගමෙන් උදේ දවල් රෑ කියන තුරටම මල් වර්ගද, අබගස් පිටිය කියන ගමෙන් සියලුම පළතුරු වර්ගද, කෙසෙල් ගල් දොරුව කියන ගමෙන් සියලුම ව්‍යාංජනද ලබා දුන් බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ vlog එක ඉවර වෙන්නේ. අපේ ඊළඟ vlog එක බලන්න අනිවාර්යෙන් අපිව subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.